ඉන්දියාව කියලා අපිට ලොකු නෑ. උස්මාන් ටාරිෆ්ක ප්‍රශ්න කරන්න කාටවත් බෑ. මෙසේ පවසා සිටියේ පාකිස්තාන නායක සල්මාන් අලි. මේ වන විට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්වන තරඟය වී ඇත්තේ ඉන්දු පාකිස්තාන ගැටුමයි. ඉතින් එහිදී දැඩිවම කතාබහට ලක්වන්නේ පාකිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක උස්මාන් තාරික්ගේ පන්දු යවන විලාසයයි. ඇත්ත වශයෙන්ම උස්මාන් තාරික්ගේ මෙම පන්දු යැවීම වෙනත් පන්දු යවන්නන් සමග සසඳා බලන විට යම් තාක් වෙනසක් පෙනෙනවා. ඒ ඔහු මදක් රැඳී සිට පන්දුව උදාහරණ බැවිනි. එසේම උස්මාන්ගේ මෙම පන්දු යැවීම සම්බන්ධයෙන් දෙවතාවක්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පරීක්ෂාවට භාජනය කර ඇති අතර ICC විසින් ප්‍රකාශ කර සිටියේ ඔහු නීත්‍යානුකූලව පන්දුව දමන බවත් කිසිසේත්ම පන්දුව දමා ගැසීමක් සිදු නොකරන බවයි. එනමුත් අද තරගයේදී ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් උස්මාන් තාරික්ගේ මෙම පන්දුවීමේ විලාසය කුමන ප්‍රතිචාරයක් දක්වයිද? ඔවුන් උස්මාන්ගේ පන්දුවට පහර දීම ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ බලෑණී ප්‍රධාන තුරුම්පුව බවට පත් වී ඇත්තේ උස්මාන් තාරික්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබේ අදහසත් පහලින් දක්වන්න. මෙවන් නවතම තොරතුරු දැනගැනීම සඳහා තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ෆලෝ කරලා නැත්නම් දැන් අපි සමග එකතු වෙන්න. ඔබට සුබ දවසක්.